ඔන්න යන්න ලැස්ති වෙන්න. මේ මොන මල විකාරයක්ද මේ පොඩි ළමයෙක් වගේ වැටේ යන්නේ. අනික කොහේ යන්නද සූට්කේස් උතරන්? ඇයි බබා ඔයා කිව්වේ මැලේසියා යන් කියලා? මම්ම තනියෙන් හිතලා ඔක්කොම වැඩ ටික කරා. ඉතින් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ බබා. මම්ම තනියෙන් ඔක්කොම වැඩ ටික කරා. මම ටිකට් බුක් කරා. මම තනියෙන් හොටෙල් ටිකට් බුක් කරා. ඔක්කොම වැඩ ටික කරා. මේ බලන්නකො මේ. හොදන්න දෙයක් නැහැ බබා. කිරි ටොයියට වැඩේ කරලා තියන්නේ. ඔයා සර්ප්‍රයිස් වුණා නේද මගේ වැඩවලට? මේ හරකෙක් නේ ඔයි. ඒ මොකද උනේ? මේ මොනවද මේ බුක් කරලා තියන්නේ? බාලාශද? ෆිල්ම් එකකටවත් ටිකට් බුක් කරගන්න බෑ ඔන්ලයින්. තව මැලේසියා යන ටිකට් බුක් කරලා තියන්නේ. හොටා මොකද වෙලා තියෙන්නේ? මේ ලබන අවුරුද්දේ බුක් කරලා තියන්නේ. ලබන අවුරුද්දට හොටා. බබා මම ආයේ බුක්. අනේ මේ මම බුක් කරගන්නම්. ඔන්න අපි දෙන්න මැලේසියා වලට ටුවර් එකක් ප්ලෑන් කරනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් 8 ඉඳන් දවස් 5ක්. දවස් 5ක් විතර රැයවල් 4යි. හරි දවස් 5ක් ඉතින්. අපි මේ ටුවර් එක ප්ලෑන් කරලා තියෙන්නේ Blue Pig Travel Agency එකත් එක්ක. ටූත් පික් නෙවෙයි බ්ලූ පික්. ඉතින් මේ ටුවර් එකේ තියෙන විශේෂත්වය තමයි මේ සැරේ අපි දෙන්නත් එක්ක ඔයාලටත් පුළුවන් මැලේසියා ටුවර් එකට එන්න. ඔයාලා ඔක්කොම ඔඩොක්කුවේ තියාගෙන යනවා. නේ ඔඩෙක් වෙන්න යන්න ඕනේ. වෙන වෙනම මේ ෆ්ලයිට් එකේ සීට්ස් බුක් කරලා තියෙනවා. වෙන ටිකට් තියෙනවා. හරියට. ඉතින් මේ දවස් 5ට මැලේසියා වල බලන්න කරන්න දේවල් ගොඩාක් මම Blue Pig Travel Agency එකත් එක්ක කතා කරලා ප්ලෑන් කරලා තියෙන්නේ. අර ඔයාට ඕන තැන් වල යන්නේ. නැහැ ඉතින් මැලේසියා වල යන තැන් වලට ඒන ප්‍රශ්නයක් නෑ. මාර ජොලි ටුවර් එකක් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි මැලේසියා ටුවර් එක ගැන විස්තර කියනවා නම් අපි පළවෙනි දවසේ යන්න කලින් මිනිත්තුන්ට ගාලා කියලා හිටන් බබා ගාන කියලා හිටන්. මොකද්ද කියන්නේ? හරි. ඔය ඇඩල්ට් කෙනෙක් නම් ඔයාට මේ මුළු ටුවර් එකටම යන්නේ රුපියල් 1,79,000. ඒ පොඩි එක නේ. ඔය චූටි ළමයෙක් නම් ඔයාට වෙන්නේ 1,39,000. හත දරුවන්ට 29,000. හරියට. දැන් කියන්න. ඉතින් මේ තියෙන්නේ අපි මැලේසියා ටුවර් එකේ ටුවර් ප්ලෑන් එක. ඉතින් පළවෙනි දවසේ ඉඳන්ම කරන්න ගොඩක් දේවල් බලන්න ගොඩක් දේවල් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඔයාලත් අපිත් එක්ක මේ මැලේසියා ටුවර් එකට ජොයින් වෙන්න කැමති නම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න. ඔයාට ඔයාගේ බුකින් එක රිසර්ව් කරන්න පේ කරන්න තියෙන්නේ රුපියල් 20000ක් විතරයි. ඉතින් මං කරන්න අගෝස්තු 10ට කලින් ඔයාගේ බුකින් එක රිසර්ව් කරගන්න. එහෙනම් ඔක්තෝබර් මාසේ හම්බෙමු. Okay, that's it. Bye.